ළමයි කාලේ කියන්නේ මොකද්ද? කාලේ කියන්නේ මොකද්ද? ඈ? සතෙට්ට? නෑ උඹලා YouTube වීඩියෝ වල තියෙන කැප්ෂන් නෙවෙයි මං අහන්නේ. ඇත්තටම ටයිම් එක කියන්නේ මොකද්ද ළමයි? 11:54යි. 10:54යි. නෑ ඔයාලගේ පන්ති වල මම ඔය කතා කරන්නේ මම තීර පන්ති වල කියලා දෙනවා නියමෙට. ඔව්. දැන් ඔයාලට ටයිම් නෑ. උඹලට දැන් මේවා අහගෙන නිකන් මොලේ වර්ධනය කරගන්න වගේ නිකන් එහෙම කාලයක් නෑ. උඹලා දැන් ගිහිල්ලා ඉවරයි. හරිද? අර ළමයිට කාලේ තියෙනවනේ. දැන් චුට්ටක් කියන්න ඈ විනාඩියක් කියන්න. ටයිම් එක කියන එක ළමයි දැන් අපි හිතනවානේ දැන් අපි හැමෝගෙම ඔර්ලෝසු වල ටයිම් එක එකයි වෙනස් වෙන්න පුළුවන් ඔර්ලෝසු වෙලා වැරදිනා. හැබැයි අපි හිතන්නේ හැමෝගෙම කාලය ගත වෙන්නේ එකම විදිහට කියලා. ඒක නෙමෙයිනේ නේ. ඒක නෙමෙයිනේ. ওই දේවල් හොයාගෙන කොච්චර කාලයක්ද දැන් නිකන් හිතන්න. ওই දේවල් හොයාගෙන අවුරුදු 100ක් දැන් හරිද 1900 ගණන් වල තමයි ওই ටික හොයාගත්තේ. දැන් තමයි මිනිස්සු ඔප්පු කරන්නේ. කියන්නේ අඩුම ගානේ කළු කුහරයක ෆොටෝ එකක් හරි අපි ගත්තේ 2000 කීයද? 19 මං හිතන්නේ. නේද? 19 මට මතක තියෙනවා. හැබැයි අර ෆිල්ම් එකේ 2014 දී ඒක ලස්සනට තියෙනවා. ඒ කියන්නේ බ්ලැක් හෝල් එකක් කියන මොකක්ද කියලා හොයාගන්නවත් කලින්, ඒ කියන්නේ ඒකේ ෆොටෝග්‍රාෆ් එකක් නැතුව තමයි අර ෆිල්ම් එකේ ලස්සනට ඒක තියෙන්නේ ඉන්ට්‍රෙස්ට් වෙලා. එතකොට ඒ ෆිසික්ස් කියන එක බොරු වෙන්නේ නැහැ. මේක ඔප්පු කරගන්න කාලෙක. ඉතින් අයින්ස්ටයින් ඔක අවුරුදු 100 කලින් දැක්කා. අයින්ස්ටයින් ඔක දැක්කේ ළමයි මෙහෙම දැන් හිතන්නකෝ මේ දැන් මට ගොඩක් දේවල් කියන්න හිතෙන මං අහන්නම් මෙහෙම දෙයක්. රැයට ඇයි අහස කළුවර? ඇයි රැයට අහස කළුවර? ලයිට් දාන්න නැති නිසා. මේක කියන්නේ හෙන දිග කතාවක් කියන මම ඒකෙන් නවත්තන්නම්. කළුවර ඇයි අහස කාටද පුළුවන් උත්තරයක් දෙන්න. දැන් ඔයාලා දන්න විදිහට අභ්‍යවකාශයේ සූර්යලා කී දෙනෙක් ඉන්නවද? දැන් මේ අපි දන්න විශ්වයේ තරු කීයක් තියෙනවද? තරුවක් කියන මොකක්ද? ඒක කියපල්ලකෝ. නියමයි. මොකක්ද තරුවක් කියලා කියන්නේ? අපි හිතනවා තරු කියනවනේ මම ඔක්කොම බොරුනේ පොඩි කාලේ ඉගෙන ගන්න. ඔය ඔක්කොම තරුද? නෑ. තරුවක් වෙනනම් මොකද්ද වෙන්න ඕන? ශක්තියක් දෙන්න ඕන. න්‍යෂ්ටික විලනයක් වෙන්න ඕන. ඇතුලේ න්‍යෂ්ටික විලනයක් වෙනවා නම් තමයි ඒක තරුවක් වෙන්නේ. ඒ නිසා ඔය පේන හැමදේම තරු නෙමෙයි ඈ. ඔය ලයිට් පත්තු නෙමෙයි ඒවා එහෙම ගිනි අරන් එහෙම හැම වෙලෙම නෑ. සූර්යයා කියන්නේ තරුවක්. අපිට ඉන්න තරුව සූර්යයා. තේරුණාද? ඇයි ඉතින් සූර්යාගේ ඇතුලේ න්‍යෂ්ටික විලනයක් වෙලා සූර්යා ශක්තිය දෙන එච්චරයි. ඒතකොට ඔය අහසේ පේන හැම එකක්ම පේන්නේ තරු මේ ගිනි ගන්න ගමන් නෙමෙයි ඉන්නේ. තරු විතරයි ගිනි ගන්න. ඒ වගේම පිටවෙන ආලෝකයෙන් තමයි අපිට අරව පේන්නේ. අතෝ මේ තරු කියන්නේ මේ අහසේ එහෙම ඔයා තරුවක් වෙලා ඉපදින කියලා බොරු සින්දු බලවන් කොච්චර බොරුද කියලා. නේද? එහෙම ඒක බොරු ඈ. තරු කියලා જાතියක් එහෙම තියෙන හරි සීමිත නෑ. දැන් හිතන්න මේ වගේ තරු ලෝකෙ කොච්චරක් තියෙනවද? ට්‍රිලියන ගණනක් තියෙනවා. සූර්යයා කියන්නේ පොඩි හිම්බිච්ච පැටියෙක් විතරයි. හරිද? තරු වලින් සූර්යයා කියලා කියන්නේ පොඩි පැටියෙක් විතරයි. ඒතර සූර්යාගෙන් අපිට මෙච්චරක් එළිය දෙනවනම් ඉතින් මේ විශ්වයේ තියෙන හැම සූර්යෝ කී දෙනෙක් ඉන්නවද? ඇයි ඉතින් විශ්වය රැට එහෙම කළුව? අපි අනෙක් පැත්ත හැරලා ඉන්නේ. එළිය අරෙදි. කෙටි උත්තරයක් දෙන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් නිසා මේ තමයි විශ්වයේ ආරම්භ වෙලා කොච්චර කාලයක්ද? ආලෝක වර්ෂ බිලියන ගාණක් නේ. බිලියන ගාණක් නේ විශ්ව ආරම්භ වෙලා. කියන්නේ යුනිවර්ස් එක හැදිලා හෙන ආලෝක වර්ෂ ගාණක් එනවා. ඒ ආලෝකය තාම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ වෙන සූර්යා කෙනකින් ආලෝකයක් එනවා කියලා. ඒ ආලෝකය තාම එනවා. තේරුණා නම් එච්චරයි පොයින්ට්. තාම එනවා. ඇයි හේතුව? විශ්වය එච්චර දිගයි බං. දැන් අපිට අඩුම ගානේ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එකට යන්න ආලෝක වර්ෂ ආලෝකයකින් ගියොත් කොච්චරක් යනවද? අවුරුදු ගාණක් ඒත් යනවා. ආලෝකයකින් ගියත් අවුරුදු ගාණක්. ඉතින් ආලෝක වර්ෂ මිලියන ගාණක් කියන එක හිතා ගන්න පුළුවන්ද? ආලෝකයකින් ගියත් ඉතින් ආලෝකයෙන් එනවනේ. තාම එනවා ඉතින්. ඇයි? දැන් පෘථිවි ආරම්භ වෙලා පොඩි කාලයක්. අවුරුදු බිලියන 2ක් කියමුකෝ මට මතක නැහැ කවුන්ට් එක. ඉතින් අවුරුදු කෝටි ගාණක් බිලියන ගාණක් දුර ඉඳන් තාම එනවා ඉතින්. ඒ තාම ඇවිල්ලා නැහැ. ඒකයි කලුවර. හරි. දුර දිනේව තාම එනවා. තේරෙන්නේ නැහැ නේ අතල්ලා. ඒ කාලේදී මිනිස්සු නිදා ගන්න නැති විදිහ නෑ. එහෙම එකක් වෙන්න විදිහක් නෑ. හේතුව ඒ කාලේට මේ හැම වෙලෙම රැට තාලෝක වෙලා කියන එකක් වෙන්නේ නැහැ. ඇයි එක එක ගැලැක්සි ඒ තරු අතර දුර අපිට හිතා ගන්න බැරි තරම් දුරයිනේ. එක තරුවකින් ඇවිල්ලා තව අවුරුදු මිලියන ගානකින් තමයි අනිත් තරුවේ කිරණේ එන්නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කවදාවත්. ආවත් අපි දන්නෙත් නැහැ. ඔයාලා දැන් අඩුම ගානේ ඉර දිහා බැලුවට ඔය පේන්නේ දැන් තියෙන ඉර නෙමෙයි. දැන් විනාඩි 8කට කලින් තිබ්බ ඉර තමයි ඒ ඔයාලට පේන්නේ. ඒකෙන් හිතා ගන්නකො. ආලෝක කිරණයක් පෘථිවියට එන්න විනාඩි 8ක් යනවා. ආලෝකයේ 3.10 පෘථිවිය සහ සූර්යය අතර දුර කිලෝමීටර ගන්න. ඒ දුරෙන් බෙදුවට පස්සේ විනාඩි 8යි ගණක් යනවා හිරු කිරණයක් එන්න.
එතකොට ඒ කිරණේ අපිට පේන්නේ ඉර පේන්නේ දැන් තියෙන ඉර නෙමෙයි. විනාඩි 8කට කලින් තිබ්බ ඉර තමයි ඒ පේන්නේ. ඔව්. හදන්න. එතකොට මට ඔයාලව පේන්නේ මේ විනාඩි 8කට පස්සේ එහෙම නෙමෙයි ඈ. ගොන් විදිහට තීරණ ගන්න එපා. උඹලගේ ඒ ආපු කිරණේ මෙහෙම මට සටස් ගාලා ආවා. නිකන් හිතන්නකෝ දැන් ඔර්ලෝසුවේ කටු කරගෙනවනේ. රයිට් අන්න තප්පරයක් මට කිරණේ ආවා. ඒ වෙලෙම ශනික ආවා. මට මේක නතර කරන්න පුළුවන් මොකක් වුණොත්. මට මේ ඔර්ලෝසුව වෙලාව නතර කරන්න පුළුවන් මොකක් වුණොත්. කියපල්ලකෝ. මට මේ ඔර්ලෝසුව වෙලාව දැන් යන්නේ නැති වෙන්න බලන් ඉන්න පුළුවන්. මොකද්ද මට වෙන්න ඕන? ආලෝකයෙන් මම යන්න ඕන. එතකොට මට කාලේ ස්ටොප්. අයින්ස්ටයින්ට ඔතන තමයි අහුනේ. අයින්ස්ටයින්ට බැලුවම් මැනිෆෙස්ට් කරලා ලයිට් කණුවක් දැක්කා. ලයිට් කණුවක ඔර්ලෝසු කණුවක් තිබ්බා. නෙමෙයි ඔර්ලෝසු කණුවක ඔර්ලෝසු කණුවක තිබ්බා. ඔර්ලෝසු නෙමෙයි මොකද්ද තියෙන්නේ? ඔර්ලෝසු කණුවක ඔර්ලෝසුවක් තිබ්බා. ටයිම් එක යනකොට බැලුවා හිතලා හරි. ඉතින් මම ආලෝකයෙන් බස් එක ගියා නම් ටයිම් එක ස්ටොප් නේ කියලා. එතනින් තමයි සාපේක්ෂතාවය පටන් ගන්නේ. ඇයි මේ කිරණය යන වේගෙන් මාත් වෙනවා නම් ඉතින් බස් එක මම යනවා මගේ ප්‍රවේගය බස් එකේ ප්‍රවේගයනේ. මට යනවා කියලා පේන්නේ නැහනේ. ඒක පේන්නේ සාපේක්ෂවනේ. ඔය එන දිග කතා ඕනේ නැහැ. දැන් ගන්න හදා.